අරක තමයි මගේගේ. ඒ තමයි එට මේ අදන්න යනවා ඒ කට්ටිය. ඒක න හොඳයි සර් අපිත් කොච්චර කාලෙම ඉන්නද? ඕලා ඇදලා දැනගෙන බලාගෙන ඉන්න. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පුනාගල කබරගල කන්ද 2023 මාර්තු මාසයේදී නායාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වුණු පවුල් 52ක පිරිස් එම ස්ථානයෙන් ඉවත් කර අවතැන් කඳවුරක රැඳවීමට කටයුතු කෙරුණා. කෙසේ වෙතත් අද වන තෙක් එම ජනතාව රැඳී සිටින්නේ අදාළ අවතැන් කඳවුරේමයි. එකම රටේ ජීවත් වෙන එක් ජන කොටසක් තමන්ට අවැසි ලෙස තමන්ගේම කියලා නිවසක නිදහසේ ජීවත් වෙනකොට ඒ රටේම තවත් ජන කොටසක් තමන්ට හිතාගන්නවත් බැරි දුක් කන්දරාවක් එක්ක පුංචිම පුංචි කාමර කෑලිවලට කොටු වෙලා සිය ජීවිතය ගෙවනවා. කබරගල කන්ද නායාම හේතුවෙන් අවතැන් වෙච්ච අපේ සහෝදර ජනතාව අවුරුදු 2.5 කාලයක් තිස්සේ රඳවලා තිබ්බේ. මෙන්න මේ අවතැන් කඳුරේ මේක ඇත්තටම තේ කර්මාන්තශාලාවක් අතහැරලා දාපු තේ කර්මාන්තශාලාවක්. ඉතින් මේකේ තමයි මේ පවුල් 50ම මෙච්චර කාලයක් මේ අවුරුදු 2.5ම ජීවත් වුණේ. අපි මේක ඇතුළට ගිහලා බලමු කොයි ආකාරයෙන්ද වුන් මේ අවතැන් කඳුරේ හිටියේ කියලා. විදුලිය නැද්ද ලයිට් ගිහලා විදුලි ආලෝකයක් මේ වෙලාව විසන්දලා තියෙන්නේ මේ අවතැන් කඳුරේ. සාමාන්‍යයෙන් මෙහෙම නිතර වෙනවද කොහොමද? මේ වාගේ තමයි එනවා. දැන් අපි ඉන්නේ මේ අනාථ කඳුරේ. එතන මේ අවතැන් කඳුරේ ඒ අපේ අසරණ ජනතාව රඳවලා තියෙන කාමරවල විශේෂයෙන්ම නිවාසයක් ආකාරයට කාමරයක් ඉදි කරලා ඉතින් මේකේ තමයි මේ සියලුම දෙනා ජීවත් වෙන. අපි බලමු නිකන්. කාමරයක් අරගන්න පුළුවන්ද? එන්න මේ මෙන්න මේ වගේ පුංචි කාමරයක තමයි පවුලක් සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ. ඉතින් මේ කාමරේ මේ මහත්මයාගේ අයි පවුලේ කී දෙනෙක් ඉන්නවද? අපි පවුලේ 6 දෙනෙක්. ඉතින් 6 දෙනෙක් ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ පුංචි කාමරයක් ඇතුලේ. ඒගොල්ලෝ උයාගන්නේ මේ කාමරය ඇතුලේ, නිදාගන්නේ මේ කාමරය ඇතුලේ, දරුවෝ අධ්‍යාපනය කරන්නේ මේ කාමරය ඇතුලේ. මේ හැමදේම කරන්නේ මෙන්න මේ පුංචි කාමරය ඇතුලේ. ඉතින් අවුරුදු 2.5ක් තිස්සේ මේ මිනිස්සු කොයි විදිහටද ජීවත් වුනේ කියන කාරණය ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා නැති අපි බලමු අනිත් තැන් කොහොමද කියලා. නාය ගිල්ලා ආවට පස්සේ අවුරුදු 2.5ක් විතර මේ කාමරයට අපිට ගෙනත් දැම්මා. මම දැම්මට මේකේ තමයි උයා ගන්න ඕනේ, කන්න ඕනේ, බොන්න ඕනේ, නිදා ගන්න ඕනේ, ළමයි ඇඳුම් මාරු කරගන්න ඕනේ. ඉස්කෝලේ පාඩම් කරගන්න ඕනේ. ඒවටත් නෑ 6 දෙනෙක් ඉන්නවා මගේ පවුලේ. එතකොට නිදාගන්නෙත් මේකේ තමයි, හැඳුම් මාරු කරගන්නෙත් ඒකේ තමයි. මේ සාමාන්‍ය මනුස්ස ජීවිතය වෙලා අවුරුදු 65ක් 70යි. ඒ අතර අපි මේ අවුරුදු 3ක් මෙතන ගත කරනකොට අපේ ජීවිත වෙන්නේ මොකටද කියලා හිතෙනවා. පූනාගලට ආපු ඉඩෝරය අවසන්. දැන් එළඹෙන්නේ මේ අහිංසක ජීවිතවල වසන්ත කාලය. කබරගල කන්ද නායාම නිසා අවතන් වෙච්ච ජනතාව කොයි ආකාරයෙන්ද අවුරුදු 2.5ක කාලයක් තමන්ගේ ජීවිතය ගෙවුවේ කියලා අපි දැක්කා. ඉතින් ඒ අහිංසක අපේ සහෝදර ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරන්න ඔවුන් වෙනුවෙන් නිවසක් තනා දෙන්න ඒ වැඩපිළිවෙල අද වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. මගේ මේ පිටිපසින් ඔබට පේන්නේ ඒ ඔවුන්ගේ සිහිනය සැබෑ කරවන ඒ ව්‍යාපෘතිය කටයුතු සිදු කරන ආකාරය. නායයෑමෙන් අවතැන් වූ මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාසවල වැඩ අද වන විට බොහෝ සෙයින් අවසන්. ඒ වැඩකටයුතුවල වේගය තවතවත් ඉක්මන් කරන්න මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, යුද හමුදාව වගේම තවත් ස්වේච්ඡා සංවිධාන රැසක් එකතු වෙලා ඊයේ දිනයේ විශේෂ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතියට ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලෙන් ලැබුණේ විශාල දායකත්වයක්.
වෙනදා සිදුවුණු මැති ඇමති නිරීක්ෂණ වෙනුවට අද මැති ඇමතිවරු මෙම ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා නිවාස ඉදිකරන වැඩවලට Tamanගේ උපරිම දායකත්වය ලබා දීලා. කලින් ගෙවල් හදන විදිහට මේක උදාමුදාවෙන් කරන්නේ. තාම කාර්යක්ෂම වැඩේ වෙනවා. ඒ වගේම තමයි අපිත් නිරන්තර මේක ඇවිල්ලා බලමු. කොවිඩ් කාලේ තිබුණා ඊට පස්සේ ආර්ථික අර්බුදය ආවා. ඔය හැම වෙලාවකම මේ රටට ඩොලර් ගෙන්නේ කොවිඩ් එක තියෙද්දිත් වැඩ කරා වත්තේ කට්ටිය වැඩ කරා. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය පහසුකම් දෙන්න. ජනාධිපතිවරණයේත් ඒ වගේම මහමැතිවරණේ කාලෙත් අපි ගියා ඒගොල්ලෝ බලනකොට ඒ මිනිස්සු හිටියේ ඊටමත් අසීරුමත් ෆැක්ටරි එකක පවුල් 50ක් එකට ඉර වෙච්ච ජීවිතයක් ජීවත් වුණේ. ඒ මිනිස්සු දකින්නකොට දුකයි. ඒ මිනිස්සු දැකපු වෙලාවෙම අපි කියලා ආවා අපේ ආණ්ඩුවක් කාපු ගමන් අපි අනිවාර්යෙන්ම මේ ඔබට මේ නිවාස අයිතිය ලබා දෙනවා. මේක මේ ඔබගේ මේ ජීවිත රටාව අපි වෙනස් කරනවා කියලා කිව්වා. ඒ පොරොන්දුව තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. මමත් හිතුවා මමත් ඒ ලයින් කාමරා තමයි ඉපදුනේ. අපේ මලේගම ජනතාවට ගයක් කියන්නේ සීනියක්. කවදාක ඒ ආර්ථිකයට ඒගොල්ලෝ ගේ අදා ගන්න බෑ. එතකොට ඒක ඒ අදා ගන්න ආර්ථික ශක්තිමත් නැහැ. එතකොට ඒක යටතේ තමයි අපි ජාතික ජනබලවේග රජයේ මලේගම ජනතාවට අප පොරොන්දුවක් දුන්නා. සියලුම මලේගම ජනතාවට ඉඩම් අයිති ඒ වගේම ගේ අදලා දෙනවා කියලා. අන්න ඒ පොරොන්දුව යටතේ තමයි මේ කබරකල්ලේ ආපදාට ලක් වෙච්ච 52 දෙනාට ගේ අදාන්න පටන් ගත්තා. අපේ රජයේ මුදල ඒ කියන්නේ ලක්ෂ 28යි ගේ වටිනාකම. එතකොට යටිතලම පාසුකමට වෙනම ලක්ෂ 4ක් අපි පාසල දෙනවා. ඔක්කොම ලක්ෂ 32ක්. ඒ වුණත් මෙතන ඉවිල්ලා බලනකොට මේ එතරම් පේන්නේ මේ ලක්ෂ 32ක් නෙමෙයි. මේ ඉඩම වටිනාකම මේ ප්‍රදේශයේ තියෙන වටිනාකම ටුවරිසම් මේක බලනකොට එතරම් කෝටියක් වටිනවා මේ. එතකොට දැන් අපි ජීවත් වෙන්නේ අවුරුදු 60 70 කාලයක්නේ. ඉතින් ඒකෙන් අවුරුදු 2ක් 3ක් අනාථ කඳවුරුත් එක්ක අනාථ කඳවුරක දරුවොත් එක්ක ඉන්නවා කියලා ඉන්න හිතුනොත් ඔය අහන් ඉන්න අයට හිතන්න කොහොම තත්ත්වයක් ඇති වේද කියලා. පවුල් 50ක්. ඉතින් ඒ මිනිස්සුන්ට ඉඩමක් ගයක් දුන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සුගේ ඡන්ද ටික ගත්තා. අපි එකඟුණා මේ වතුකරේ ජනතාවට නොදීපු අයිතිවාසිකම් අපේ රජයක් යටතේ දෙනවා කියලා. ඉඩමක් දෙනවා කිව්වා, ගයක් දෙනවා කිව්වා. ඒ වගේ මේ අයට ලිපිනයක්වත් තාම නැහැ මේ වතුකරේ ජනතාවට ලියුම් එන්නේ වතු අධිකාරී නමට. ඉතින් වත්තේ කට්ටිය යන්න ඕනේ අධිකාරීතුමා හම්බෙලා ලියුම් ගන්න. අපි තීන්දුව කරා අපි ආණ්ඩුව ගත්තට පස්සේ අනාථ කඳවුරේ ඉන්න මේ ජනතාව තවත් මේ අනාථ කඳවුර වල නොතියා කඩිනමින් මේ ගෙවල් ටික හදලා දෙන්න ඕනේ. වසර දෙකහමාරක අඳුරු වලාව Tamanගෙන් ඉවත් වන බව දැනගත් මේ අහිංසක මිනිසුන්ගේ මුහුණේ රැඳිලා තිබුණේ කිසිදාක නොතිබුණු සෙනෙහබර සිනහවක්. අරක තමයි මගේ ගේ. ඒ තමයි එට මේ අදන්න යනවා ඒ කට්ටිය. ඒක න හොඳයි සර් අපිත් ඒ කොච්චර කාලෙම ඉන්නද? ඕලා ඇදලා දැනගෙන බලාගෙන ඉන්න අපි. සන්තෝසයි. අපි අම්බ කරලා තමයි ඒක කෑම ඔක්කොම ගනවා. දැන් හොඳට සතුටු වුණා ඒ ගෙවල් ටික හදන එක. ඒක ඉක්මනට හදලා දෙනවා කියලා කිව්වා. ඉක්මනට හදලා දුන්නොත් අපිට බොහොම සන්තෝෂයි. අපේ රටේ හැම ජන කොට්ටාශයක්ම එකතු වෙලා ශක්තිමත්ව මේ විදිහට වැඩ කරනවා නම් අපේ රටේ සංවර්ධනය කියලා කියන්නේ අපිට ගොඩක් ඈත ඉලක්කයක් නෙවෙයි. ඉතින් ඒ සංවර්ධන ඉලක්කය ඉක්මනින්ම ලබා ගන්න අපේ රටේ ජනතාව මේ විදිහට සහෝදරත්වයෙන් එකතු වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා.